සුදු ඇඳගෙන සාටක දාගෙන හිටියට මේ රටේ කරපු දැවැන්ත ඝාතනයන්ට ඒ වගේම මංකොල්ල කෑම් වලට මහජනගේ දේපල විනාශ කිරීම වලට පාදක වෙච්ච පිරිස් තමයි මේ අද පොලිස්පතිවරයාගේ නිවැරදි මේ අපරාධ විමර්ශන ක්‍රියාවලියට එරෙහිව මෙවැනි ප්‍රකාශ කරන්නේ. පහුගිය දවසක පොට්ටු පක්ෂයේ ලේකම්වරයා ප්‍රකාශයක් කළා තර්ජනයක් කරා අපේ රටේ පොලිස්පතිවරයාට. මේ තර්ජනය කළේ කවුද? මොන දේශපාලන ව්‍යාපාරයෙන්? ඒ වගේම ඇයි මෙහෙම තර්ජනයක් කරන්නේ? මොකක් වෙනුවෙන්ද මේ තර්ජනය කරන්නේ? කාටද මේ තර්ජනය කරන්නේ? ඔබ දන්නවා අපේ රටේ මේ වෙනකොට මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට එරෙහිව දැවැන්ත ව්‍යාපාරයක් මත්ද්‍රව්‍ය නිවාරණ ව්‍යාපාරයක් මේ රටේ දියත් වෙලා තියෙනවා. මේ පොලිස්පතිවරයාගේ නායකත්වය යටතේ, ඔහුගේ මෙහෙයවීම යටතේ. ඒ වගේම කාලයක් තිස්සේ මේ රට අල්ලස දූෂණය වංචාව භාජනය වෙලා තිබුණා. දේශපාලකයෝ මේවට සම්බන්ධ වෙලා හිටියා විශාල ප්‍රමාණයේ. මේවට එරෙහි විමර්ශන යටපත් කරලා තිබුණා. සමහර නඩු ඉල්ලාස් කරගෙන තිබුණා. මේ සියල්ල නැවත ආරම්භ වෙලා හොඳින් විමර්ශනයේ සිදුවීම් පවතිනවා. ඒ විතරක් නෙවෙයි පාතාල අපරාධකරුවන් සංවිධානත්ව අපරාධකරුවන් මේ රට විතරක් නෙවෙයි විදේශ රටවල ඉතින් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඔවුන්ට එරෙහිව මෙහෙයුම් දියත් වෙලා තියෙනවා. ඔවුන් මේ රටට ගෙන්වා ගැනීම කටයුතු කරමින් ඉන්නවා. ඔවුන් නීතියේ රැහන්ට අසු කර ගැනීම කටයුතු කරමින් ඉන්නවා. මෙවැනි දැවැන්ත වැඩ කොටසක් කරමින් ඉන්නකොට ඔවුන්ට එරෙහිව තර්ජනය කරන්නේ මොන ආරමුණකින්ද යන්න ගරු මන්ත්‍රීතුමනි මේ සභාව අවබෝධ කරගත යුතුයි. මේ පොලිස්පතිවරයා මහමග මරා දාන්න ඕනේ කියන සාහසික ප්‍රකාශ කරන තරම් ඒ වගේම ඔවුන් මොන තරම් මෙලෙච්චත්වයෙන් යුතුව මනෝ විකාරී ස්වරූපෙන් කටයුතු කරනවද යන්න කාටත් පැහැදිලි කාරණයක්. කවුද මේ වැනි ප්‍රකාශයන් කරන්නේ? මේ ජාවාරම්කාරයන්ගෙන් මුදල් වලින් යැපුණු මෙවැනි ව්‍යාපාර ඒවා අහිමි වෙනකොට ඒ වගේම මේ අල්ලස දූෂණ වංචාවට සම්බන්ධ වෙලා මේ රටේ ජනයාගේ මහජන දේපල කොල්ලකාපන්ට එරෙහිව ක්‍රියාත්මක වෙනකොට පොලිසිය ස්වාධීනව අපක්ෂපාතීව විනිවිදභාවයෙන් කටයුතු කරනකොට ඒකට එරෙහිව කරන ප්‍රකාශයක් ඇටියට තමයි මේක දකින්නේ. මේකේ නීති ආධිපත්‍යයට කරපු තර්ජනයක්. මේ රටේ නීතිය සාමයේ පැවැත්මට එරෙහිව කරපු තර්ජනයක්. ඒක අපි සුළු කොට දකන්නේ නැහැ. මේක බරපතල කාරණයක්. මේවා තහවුරු කරන අය පක්ෂවල නායකයෝ මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා සුදු ඇඳගෙන සාටක දාගෙන හිටියට මේ රටේ කරපු දැවැන්ත ඝාතනයන්ට ඒ වගේම මංකොල්ල කෑම් වලට මහජනගේ දේපල විනාශ කිරීම වලට පාදක වෙච්ච පිරිස් තමයි මේ අද පොලිස්පතිවරයාගේ නිවැරදි මේ අපරාධ විමර්ශන ක්‍රියාවලියට එරෙහිව මෙවැනි ප්‍රකාශ කරන්නේ. ඒ හරහා කිසිසේත්ම අපි ආරම්භ කරලා තියෙන මේ විමර්ශනයන් අතරමඟ නතර කරන්න ඕ. ඊට එරෙහිව බාධා පමුණවන්න ඕ. ඊට අභියෝග කරන්න උන්ට කිසිදු හැකියාවක් නැහැ. ඔවුන්ගේ දේශපාලන ව්‍යාපාර ක්‍රියාත්මක වෙච්ච ආකාරය ඒ කාලය තුල අපි හොඳින් දැක්කා. මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ ගිහිලා බදාගත් ආකාරය, මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ නිර්මාණය කරපු පාතාලේ නිර්මාණය කරලා බලය සඳහා පාතාලේ යොදාගත් ආකාරය, ඔවුනුත් එක්ක තමන්ගේ දේශපාලන ගනුදෙනු හදාගත් ආකාරය, ඒ හරහා කළු සල්ලි උපයාගත් ආකාරය පිළිබඳව අපි පහුගිය කාලේ පුරාම දැක්කා. ඒ සියල්ල පිළිබඳව දැන් විමර්ශන ආරම්භ වෙලා තියෙනවා. සමහර සාක්ෂි විනාශ කරලා තිබුණත් කෙසේ හෝ විමර්ශන නැවත ආරම්භ වෙලා තියෙනවා. මේ සියලු ඝාතන පිළිබඳව විමර්ශනය කරන්න අවශ්‍යයි. මේ සියලු මූල්‍ය වංචාවන් පිළිබඳව විමර්ශනය කරන්න අවශ්‍යයි. මේ රටේ මහජනයාගේ දේපල කොල්ලකෑම් පිළිබඳව විමර්ශනය කරන්න අවශ්‍යයි. මේ විමර්ශනයන්ට බියටපත් වුණාම තමයි ඔවුන් මේ විදිහේ ප්‍රකාශ ඔවුන්ගේ මුවින් නොදැනුවත්වම ප්‍රකාශ වෙමින් තියෙන්නේ. ඉඳා මේ රටේ ජනතාව උන්ගේ බලය වෙනුවෙන් ජනතාව බිල්ලට ගත්තු වැනි දේශපාලන ව්‍යාපාරවල ලේකම්වරු අපේ රටේ වර්තමාන පොලිස්පතිවරයාට තර්ජනය කිරීම සුළු කොටස හැකියක කාරණයක් නෙවෙයි. ඒ හින්දා අපි මේ වෙනකොට දැනුම් දීමක් කරලා තියෙනවා මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න. මේ වෙනකොට මේ සම්බන්ධයෙන් පැමිණිලි ලැබිලා තියෙනවා. මධ්‍යම අපරාධ විමර්ශන කොට්ටාසය විමර්ශන ආරම්භ කරලා තියෙනවා. මේ විමර්ශන මං හිතන්නේ ඊටාම කෙටි කාලයක් තුළ සාර්ථකව නිම කරන්න තමයි අපේ අදහස. ඒ සඳහා උපදෙස් දීලා තියෙනවා. ඒ හින්දා අපි මේ රටේ පොලිස්පතිවරයාටත් ඒ වගේම පොලිස්පතිවරයා මේ ගන්නා පරිශ්‍රමය මේ අල්ලස දූෂණ වංචාවට එරෙහිවත් මේ අපරාධයන්ට එරෙහිවත් මේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට එරෙහිවත් ගන්නා මේ උත්සාහයන් පරිශ්‍රමයන් මේ මෙහෙයු කිසිලෙසකමත් අඩාල කරන්න අපි ඉඩ දෙන්න උන්ට ශක්තිය ධෛර්යය ලබා දෙනවා. ඒ වගේම පොලිස්පතිවරයා යටතේ විමර්ශනය කරන සියලු විමර්ශන නිලධාරීන්ට අපි රැකවරණය සහ සුරක්ෂිතතාවය හදලා දෙනවා. ඒ හින්දා මොවුන්ගේ මේ පුහු බස් වලට මේ අභියෝගයට අපි කිසිසේත්ම